කණ්ඩනායකවර කණ්ඩනා ඊයේ මේ මිනිස්සු කෑම විසික් කළා කොච්චර තියනවද? නම් හම්බ වෙනවා. නෑ ඉතින් කෑම ඇති. නෑ දෙනම් කොච්චර කෑම දෙනවද මිනිස්සුන්ට? මිනිස්සු ඉතින් මේ පේනත් වතුර බෝතල් තියෙනවා ඒවා කඩලවත් නැති බෝතල් විසික් කළා තියෙනවා. විසික් කරලා. ඔව්. ගන්න නැති විදිපියවකෝ. ඒ කියන්නේ නිකන් දෙනකොට මුන්ට වටිනකම මෙන්න මෙහෙම පොලිම යනවනේ හරි. ඒක තන රොක් වෙන්නේ නැතුව. නෑ දැන් කන්ට්‍රෝල් කරලා එතෙමයි දැන් මේ බ්ලොක් එකේ නැත්තේ ඒකයි. නෑ මේ පාර දෙපැත්තෙම ඉන්නවනේ රැට. උදේගෙන දෙපැත්තෙම කට්ටිය එක පැත්තට එනකොට තමයි නෑ දැන් මේ යන්නේ. දැන් එහෙම හදනවා ඇති පොලිම. කොහොම හදනවා නම් හරි පොලිම. හරිද? අර ගේම නෑ එක තැනකට ඔක්කොම රොක් වුණාම එතකොට මේ දැන් අද පොඩි දෙනවා කියවනේ ස්ටිකර් එකක් වගේ අලව ගන්න ඉන්නේ පොලිම ඉන්න කට්ටිය. එතකොට පිටින් රින් ගන්න බෑ. ඒක ස්ටිකර් දෙනවත් අර කොච්චර ඒවත් කරන්න අමාරු දේවල්නේ ප්‍රායෝගිකව. නෑ මේක තිබුණේ මේ පළාත් මට්ටමින් ග්‍රාම සේවකගෙන් සර්ටිෆයි කරලා නෑ ඒ බස් එකෙන් එන පිරිස එහෙම කරන්න බෑනේ ආයෙ මගින් නෑ ඒ එන කට්ටිය එතනින් බස් අවුවයි. අද මේ පැත්තේ කට්ටිය එන්නේ මේ එහෙම කිව්වට අයි බැරි. එහෙම කියන්න බෑනේ. ලුවන් ඉතින් ඔය රජයේ නිලධාරි කොච්චර ඉන්නවද ග්‍රාම සේවාව සමග. ඉතින් ඒ ඔක්කොම ළමට මහරහා මොනවා හරි ක්‍රමයක් හදුවා නම් ඉවරයි. මේක මෙච්චරයි කියලා හිතුවේ නෑ කවුරුත්. මේ ඉතිරියදී නිකන් තිබ්බා. කොච්චර කුණු ගොඩක් එකතු වෙනවද නුවරට දැන් වසංගත රෝගයක් හැදෙන අපිට. දැන් තවත් බෙදෙනවා. මේ කැම දෙනවා මිනිස්සු මේ. කොච්චර දෙනවද? කන්ට නොදී ඉන්න නුවර ආවොත් මිනිස්සුන්ට මේ. බනිස් එකන මාරයි ඈ. මේ බෙදෙනවා කියන එක නුවර කැම බෙදෙනවා කියන එක මිනිස්සු කොච්චර හොඳද? බෑ ඔක අනිතව දැන් ඔකේ දරා ගන්න පුළුවන් තියෙනවනේ ලිමිට් එක. ඉතින් දානවද? කෙලින් කෙලින් ගිලා මොන කෙලින්